ආයිබෝවන් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ඔන්න ඉතින් අද 6 වෙනි දවස නවරාත්‍රියේදී ඔව් 6 වෙනි දවස හරියටම කාත්‍යායනී මෑණියන්ගේ පිහිට ආශිර්වාදය ඔබට ලැබෙන හොඳ දවසක් බවට අද දවසපත් වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරන ගමන් අද මේ වීඩියෝ එක කරන්නේ නම් සුභාරංචියක් කියන්න නේද? ඔව්. එතකොට ඔයගොල්ලෝ දන්නවා පරමේශ්වරී ගුරුකුලය කියන්නේ ඔබ දන්න ආයතනයක් නේද? සිප්හලා. පරමේශ්වරී නාමයෙන්ම පරමේශ්වරී ඇපරල් එක අපි පටන් ගත්තා. දැන් පරමේශ්වරී ටී-ෂර්ට් සෝන්ස් එක තමයි පටන් ගන්න යන්නේ. කවද්ද? හෙට. ඒකේ පළවෙනි ආරාධනාව උතුම් මුතුමාරි අම්මට අපි අද දිනදී චාරිත්‍රානුකූලව සිද්ධ කරා. ඉතින් ඔන්න හෙට සීගිරියාවට දඹුල්ලාවට ඒ වගේ මොයක් කොහේ හිටියත් නෝට එන්න වෙලාව තියෙනවා නම් පුළුවන්කම තියෙනවා නම් ගොඩක් ගෞරවයෙන් ආරාධනා කරනවා සීගිරිය කිම්බිස්ස හන්දියේ තියෙන අපේ පරමේශ්වරී ටී-ෂර්ට් ෂොප් එක විවෘත කරනවා සුබ නැකතින් හෙට උදේ 9 ඉඳන් හවස 5 වෙනකන් තියෙනවා. හෙට ඉඳන් දිගටම විවෘත වෙනවා. උදේ 9 ඉඳන් හවස 5 වෙනකන්. ඉතින් ඔයාලට හොඳ ක්වොලිටි ටී-ෂර්ට් එකක් ගන්න ඕනේ නම් ඔන්න අපේ පරමේශ්වරී ටී-ෂර්ට් සෝන් එකට එන්න. එහෙම නැත්නම් ඔන්ලයින් හරහා ගෙන්න ගන්න උනත් ඔයාලට පුළුවන්. මේ වෙනකොට අපිට YouTube නාලිකාවක් තියෙනවා. ඒ YouTube නාලිකාවටත් සම්බන්ධ වෙලා ඉන්නවා ගොඩක් දෙනා. සම්බන්ධ වෙලා නැත්නම් ඒ නාලිකාවටත් එකතු වෙන්න. TikTok තියෙනවා, Facebook තියෙනවා නේද සර්? එතකොට දැන් මම මේ ආශිර්වාද කටයුතු කාරණා සිද්ධ කරාට පරමේශ්වරී ගුරුකුලයේ වැඩ කටයුතු වල තමයි හැම වෙලාවෙම නියැලෙන්නේ. එතකොට සර් තමයි මේ පරමේශ්වරී ඇපරල් ආයතනෙත් ඒ වගේම පරමේශ්වරී ටී-ෂර්ට් සෝන්ස් එකෙත් හිමිකරු බවට පත් වෙන්නේ. ඉතින් මම ඉඳගෙන ආශිර්වාද කරනවා විතරයි උතුම් දේව මාතාවගේ ආශිර්වාදය ළඟාපත් කරනවා. ඉතින් ඇත්තටම ඊටාම හොඳ ප්‍රමිතිගතව ඔයගලන්ට ගන්න පුළුවන් ටී-ෂර්ට් අවශ්‍ය නම් ලස්සන ටී-ෂර්ට් වට අවශ්‍ය print එකකින් ගන්න පුළුවන්. ඉතින් මමත් එහි ප්‍රචාරණ කටයුතු වල එහෙම මේ දවස්වල ගොඩාක් නියැලුණා. ඔයගොල්ලෝ දකින්න ඇති. ඉතින් හරිම සුබ දවසක් සර්ට සුබ පතන අතරේ අනිත් අයටත් ආරාධනා කරනවා එන්න ඇවිත් යන්න. ඔබේ ආශිර්වාදය ඔබේ පැමිණීම අපිට ගෞරවයක්. එහෙනම් හෙට උදේ 9ට මතකයිනේ වෙලාව. ඔන්න හැමෝම එන්න ඕනේ.